අම්මේ අම්මේ ඔන්නෝ මේ මාදවල් මොකද අම්මේ පොරවගෙන නිදියන්නේ අසනීපයක්වත් උණක් කෙම්බිරිස්සාවක්වත් ඇතිලාද නෑ මනුවෙල් මට ටිකක් නිින්ද ගියා කෝ ඊයේ උඹ එනකම් මම මග බලාන උන්නා මම ඊයේ කලුතර නැවතුණා අම්මේ කටකුරුන්ද මාමණ්ඩියලා ගෙදර නැතර උනේ මාමලා කරදර කරපු ඉඳන් නැවතුනේ මේ එන ගම ගිය ගමන මොකද වුනේ කනක පුල් එක්ක සුද්දා හොඳා ඒ වැඩේ නම් හරියාවි ඒ වුණාට මේ වැඩ කළු ගඟේ ගොඩ මෙගොඩ බීනට තරම් ලේසි නෑ අම්මේ ඇයි පුතේ මොකද වුනේ මං හිතාගෙන උන් නැටි හරිනේ අම්මේ මනුවෙල් ඇත්තම කිව්වනම් මොකද වුනේ කරන්නාගොඩ අප්පුහම මට මුණ ගැහුණා උඹේ නොහොබිනා වැඩ හින්දානේ මෙව්වා මේ කළුගඟ ඉස්මත්තෙන් ලෝක ධාතුව වෙනස් වෙලා හැබැයි අම්මේ මාත් ඕන දෙයකට ඔට්ටු විදයි ඕන කෙහෙල් මලක් වුණාද කරන්නා ගොඩක් වහම තරහ කරගත්තු හින්දා නෙමේ ඒ හින්දා නෙමෙයි අම්මේ අප්පුවාමියා සුද්දගේ බඩුව දිනවා ඒ මිනිහා කැමති නෑ වෙන කවුරුවත් මේ වැඩේට අත ගන්නවට මම දැන් මමත් ටිකක් හිතේ කලාසයක් කරගන්න බැලුවා මේක නම් වස නරක කාලයක් මනුවෙල් උඹ ඔය කරත්ත රස්සාව කරනවට මගේ නම් දැන් මනාපයක් නෑ ඔන්නේ දිවදිගේ කතා තමයි අම්මේ මට ඉවසන්නේ නැත්තේ උඹලා ගැන හිතලා බලලා නේද මං ඒ වැඩේට අත ගැහුවේ උඹ විතරයි මනුවෙල් මට දැන් ඉතුරු වෙලා ඉන්නේ අම්මේ උඹ බය වෙන්න එපා අප්පුහාමියට මරුණු ලෝකයක්ද මේක සුද්දා මට වැඩේ පැවරුවා අම්මා මුත්තා ගියත් මම මේ වැඩේ කරනවා ඕනේ මනුවෙල් අපි මේ තියෙන විදිහක් බලා ගමු අයි මොකද මේක පාට කංකාණන් ආමරේට මොකද මේ වුනේ මං උඹලගේ ගෙදරට එන්න උඹ ඒ ගැන ලොකුවට හිතන්න එපා මට දැන් කොහොමවත් එකයි ඔය කරත්ත කෙරුවාවට ගිහින් උඹටත් මොනවා හරි වුණොත් අම්මේ හරි තිබයි කොහේ පොඩි නෝනා මේව නොදකින්නේ මේ මිනිස්සයා නොහිටිය එකමයි කාර්යය මොකක්ද අම්මේ කියන කෙන්ගෙඩියක් තෙපුර පාන්න නැතුව කියහන්කෝ කෑමොරදින් නැතුව හිමිහිට කියන දෙයක් අහගනින්කෝ උඹ මැසියාගේ කෙල්ල එක්ක පවුල් කෑවට මගේ යමනාපයක් නෑ පුතේ කියන්න තියෙන හරුපයක් කෙලින්ම කියන්න බැරියයි පොඩි නෝනා ගියාදක් නෑ ඊයේ ගෙදර ආවෙත් නෑ මොනවා
මන්තාප ගන්නට එපා පොඩි නෝනේ. දුණ්ඩයි කොහාට ගිහිල්ලාද? ළඟට ගිහින් වතුර කලගෙඩියක් ගේන්න. මුළු රෑම හැක්පියුන්නේ නැහැ කුරුතේරිසයි. උදේ පාන්දරට වෙන්න තමයි ටිකක් ඇහැපියුනේ. මං ඉන්න කුරුතේරිසයි වල නිදා ගන්න තනක් නැතුව ගියා. උදේ හදලා තිබිච්ච රොටි හොඳයිද පොඩි නෝනේ? අපූරුයි ජුණ්ඩයි. ඉන්සුවක්කවත් අඬ ගහගෙන ආව නම් අවරයි. ඒක හැබැයි. ඔරු කන්දක් පා කරගෙන ගිහිල්ලා කැන්දන් එන්නම ඕනේ අද හෙටම. පොඩි වින ජප කරපො කටනේ. පොඩි නෝනව ගණන් ගන්න එපා. මම ඉන්නකම් පොඩි නෝනා හූනෙකුටවත් බය වෙන්න එපා. ඕනම පුතයෙක්ගෙන් මං ආරක්ෂා කරන පොඩි නෝනෙව. පහුගිය දවස් ටිකේ දෝරේ පතන් වරුසාව හන්දා පතලේ වැඩ යන හිටියා. අද හවසට පටන් ගන්න පුළුවන් වේවි. ජුණ්ඩයි මිනිසුන්ට පණිවිඩයක් යවන්න වේවි. මටත් අසයි පතල ඇතුළට යන්න. ඉතින් අංකෝ මාත් දෙන්න. කුරුතේරිසයි යමුකෝ කියන්නේ. මම මොනවා කියන්නේ? යමු පොඩි නෝනේ. මේ පතල පොඩි නෝනලාගෙන. පොඩි නෝනට ආයේ මේ ගෙදර පස් පා ගන්න තහනම්. පස් පා ගන්න හරි මේගේ ඉතුරු වෙයිද කියලා කවුද දන්නේ? ඒක මම බලා ගන්නම්කෝ. එයා ආයේ මරණයකටවත් මගුලකටවත් මෙහෙ යාම්මේ බොරු. ඒක අතකට උන් කියලා වෙන මොනවා කරන්නද? උන් නෝකනේ කියන්නේ. ඔබ හැම තිස්සෙම උන් සුද්ධ කරන්න හදනවනේ. මගේ හිත වහවන්නේ නෑ මනුවෙල්. උන් තැල්ල පොඩි වෙලා හැදිච්ච අය නෙවෙයි. ඔයිටත් වැඩි තැල්ල පොඩි වෙන්නේ මොනවද අම්මේ? කෙල්ල අතර මං වෙයි කියලා මට බයයි මනුවෙල්. උඹට පොරුන්දුනා. මට පොරුන්දුනා. හොරකමනේ. හොරගල් ලව්ලව්ල ඉඳලා තියෙන්නේ. ඔහොම ආයෙ අතරමං වෙනකමයි කාර්යය. ඒකි මතක් වෙනකොට මගේ හිත පත්තු වෙනවා මනුවෙල්. ඒත් යාට තිබුණා නේ. පොඩ්ඩක් උඩින් බලන්න. මගේ කෙල්ලට කවදාවත් වරදින්නේ නෑ. බලමුකෝ අතින් කටින් එල්ලගෙන අතරමං වෙලා එන හැටි. විලිසංගේ නැතිව. ඕන් ආයේ මෙහෙන් බොරු අම්මේ. දැන් ඉතින් හදිසියක් වුමනාවක් වුණත් මෙහෙ එන්න බෑනේ. උඹලා කොම කොලේ එකම දේනේ. තාත්තා නැති වෙලා කී දොහද ගියේ. කොහේ මිනිස්සයා ඉන්නකොට තිබුණු කලෙලිය සහ සුද්දෙම අන්තර්දාන වුණා. මනුවෙල් උඹ හෙට්ටි මුදලාලි මුණ ගැහුණාද? මං එක වතාවක් කිව්වනේ. මුදලාලි මුණ ගැහුවා. ඒ උනාට කිසිම දෙයක එකලාසයක් නැහනේ. එකපාරට කප්පුක පහළ වෙන්නේ නෑ අම්මේ. අනික මේ කරත්ත රස්සාවෙන් අපිට නරකක් වෙන එකක් නෑ. හෙට්ටි මුදලාලි මොකද කිව්වේ? අනිත් සේරම ඉඩම් ටික යනවා. ගේ ඊටමයි බේර ගන්න පුළුවන් වෙයි. මාසෙකට ගාණක් ගන්න දෙන්නත් වෙයි. ඉතින් මුදලාලි මනාප වුණාද? මනාප නොවීදීවිද? කුණු කොල්ලටනේ සේරම ඉඩම් ටික ගියේ. එමුනේ අක්කර 25ම ගියේ පවුම් 25ටනේ. මේ පැත්තට මුළු හැවිලි කරලා හදපු ගෙවල් දෙකයි තියෙන්නේ මනුවෙල්. අනික කෝට්ටේගොඩ මුදලාලිගේ. කෝට්ටේගොඩ මුදලාලි ඉරහඳ අල්ලන්න ගියේ නෑ අම්මේ. කෝලාන හන්දියේ දාලා තියෙන කඩේ දැක්කද? හැම බඩුවක්ම තියෙනවා. පාරුවේ ගේන බඩු දෙයිගා තොටුපළෙන් බාලා කඩේට ගේන.
ඒ වතු වල වැඩ කරන හැම දෙමළ මිනිහෙක්ම යන්නේ ඒ කඩේටනේ. පුළුවන් වුණොත් මාත් දානවා කඩයක්. අම්මේ මං නැසියක්කවයි දුවයි මෙහෙට එක්ක එනවා. මේ සේරම කංකානම් මහත්තයාගේ වැඩ තමයි. පොඩි නෝනලගේ සේරම සේසත ගියේ මේ පස් ගොඩට තමයි. තාත්තා කොච්චර බලාපොරොත්තුවකින් ඉන්නේ නැද්ද? මේවා අයිතියක් පොඩි නෝනටත් තියෙනවා. බලන්න පොඩි නෝන. උතන ලිස්සනවා. කුරුතේරිස් අයියා ඔහොම කතා කරන්න එපා. මේවට මට තණ්හාවක් තිබුණා නම් කුරුතේරිස් අයියව දඬු කඳේ ගහලා මේවා මට අයිති කරගන්න තිබුණා. පොඩි නෝනේ විශ්වාසින්දනේ මම ඔක්කොම කීවේ. ඉතින් මං ඒ විශ්වාසෙ කැඩුවද? ඔහොම කතා කරන එක මට උහුලන්න බෑ. මගේ පවුලේ ඇත්තන්ට හරහට ඉඳලා නෙමෙයිද මං රහස් රැක්කේ. යම් පොඩි නෝනේ. යමු දෝනාව බලන්න. යම්. මේ සෙවෙන් විතර වතුර පාරක් හම්බ වෙනවා. යුණ්ඩයි! යුණ්ඩයි එක්මන වාඩියට ගිහලා කැකිල්ල ආවරේ. ගොක් පල්ටි ගෝ කැකිල්ල එක්මන් කරපන්. මේ වතුර කාන්දන දෝනාවට. අපොයි. හරි වැඩේනේ පොඩි නෝනෝ. කොහෙද මේ වැස්සේ කෙරවලකුත් නැහනේ. තේරම අපි එක තරහම නාපෙලානේ. තව මුදල් කොච්චර ඉතුරු වෙලා තියෙනවද? තව පවුම් 5යි පොඩි නෝනා. පවුම් 5යි. මේක කඩාගෙන වැටුනොත් සේරම ගඟේ ගියා වගේ වෙනවා. මට නම් කොහොමත් එකයි. පොඩි නෝනට ජීවිත කාලෙම දුක් විඳින්න සිද්ධ වෙවි. ජුණ්ඩයි! පොඩි නෝනා මේ මෙතන අත තියලා වතුර පාර වලක්කන්. හා. ඔන්න හරි. ජුණ්ඩයි! ජුණ්ඩයි! මේ දෝනාවට වතුර කම් ගන්නෝ. ඔය කැකිල්ලයි. පුවක් පයිට් එක අර ඉක්මනට වරේ. මගේ අත් දෙකක් රිදෙනවා කුරුතේරිස් අයියේ. කුරුතේරිස් අයියේ මෙන්න මෙතන මොනවද කළු පාටක තියෙනවා? මහා විශාලයි. පොඩි නෝනා. පොඩි නෝනා උඩහට යන්න. මේ කඩන් ගනොත් අලි ධර්මාරයයි වෙන්නේ. වතුර පාට පස්සේට මිනිරම් මත වෙනවා. මගේ පොඩි නෝනේ වාතර. පොඩි නෝනේ! මේ මිනිරම්! මේ අතලිය බලන්න. අල්ලලා බලන්න. මේ මිනිරම්. වතුර පාට පස්සේට ගිහලා මිනිරම් මත වෙනවා. මේ මිනිරම්. මගේ පොඩි නෝනේ වාතර. මිනිරම් මත වෙනවා. යුන්නයියේ!
මනුවෙල් උන්නේ නැහැ. දැන්ම නිදියන්නේ නැද්ද? මේ තෝල්නනු අඹරලා තමයි. හෙට රාජකාරිය ගොඩක් තියෙනවානේ. ඇයි? මැසියක් අදම්ම නිදියන්නේ නැද්ද? කෝපිත් බිව් එකනේ. මං ඔන්න ඔය තව ටිකක් ඉන්න. ඕ. දැන් නිදිද? බැබිලයි සුදු ලුණුයි තම්බලා දුන්නා. වෙද ගෙදර එක්කන් ගියොත් නම් හොඳයි. තව ගොඩක් කල් තියෙනවානේ. පස්සේ බැරිය? එහෙම කියලා බලවන්ද? මනුවෙල් උන්නේ හැට රාජකාරී තියෙනවා නම් මං එක්කන් යන්නම්. ගඟෙන් ඒ ගොඩ පැලපිටිය වල වෙද උන්නේ හොඳයි. අගෝරිසුත් එක්කව කරන්න ගියොත් හොඳයි. ඌට හොඳට ඔරුවම්බම් කරන්න පුළුවන්. මේ ජරමරින්දා කළු ගඟේ රවුමක්වත් ගහන්න බැරුව ගියානේ. රැලි දුවන කළු ගඟේ ඔරුව කබල් ගහනවා වගේ මේ මොකවත් හරියන්නේ නැහැ මැසියක්ගේ. Begadang. Mari. Masiak. Arin ටිකක් තියෙනවා. අනේ මන්ද. එදා නම් යස අපූර්වට නිින්ද ගියා. ඇඟේ පතේ රුදාව කොහින් ගියාද දන්නේ. වඳුරුදුවේ අලුතෙන් අරපු තබෑරුම්මයි මිනිහට ගජ වාසීලු මැසියක්. හාමිනේ නිදිය ගත්තද දන්නේ. අම්මා ඉතින් ආයෙත් නැගිටිනකොට හෙට උදේ තමයි. කෙල්ලයි මායි මේ පදිංචිට ආපු එකට මම නම් මනාපයක් නැහැ. ඇයි මැසියක් කලට අම්මා මොකුත් කීවද? නෑ එහෙම එකට නෙමෙයි. අපේම කියලා අතුපැලක ඉන්න එක අනුන්ගේ රජමාලිගාවට වැඩිය හොඳයිනේ. මොකද්ද මැසියක් ඔය තිපර බාන කතාවේ තේරුම? කියන අවල් එකක් කෙලින් කියහන්කෝ. ඔන්න ඔන්න ඉතින් කෑ ගහනවා. දැන් හාමිනෙත් නැගිටලා ඉන්නේ. හාමිනේ දැනගත්තොත් එහෙම මේකේ විසුමක් වෙන්නේ නැහැ. බවබුත කතා නොකියා ඔන්නක කටේවක් කරන් වීදුරු මෙහාට දීපන්. කිතුල් තෙලිජ්ජ තිබිච්ච මේ ගම් රටවල් වල ගිනි වතුර තිබුණු එකක් ඈ. වත්තේ සිල්ලර කාසිදාට වඳුරුද්දුවේ තැබෑරුම තියා ගිහින් බලන්න එපා. වතල් උන් තාමත් මට අරක්කු දෙන්නේ නිකන්. ඉස්සෙල්ලම ගෙනියන්න ආපුවාම හැමෝටම අරක්කු බෝතලයක් නිකන් දෙනවා. දෙයියෝ බුදු වෙච්චා. අබුද්දස්ස කාලේ මේව දකින්න අපිට සිද්ධ වුණානේ. උයි මගේ අත. මන්වෙල උනට අද මොනවද වෙලා? මගේ ඔළුවත් ගිනි සැරේට කැරකෙනවා මන්වෙල උනේ. සුද්දාගේ කල්දේරන් මිශ්‍ර අරක්කු වල සැර. ඕනෙකෙත් දැකපුවා.